තමන්ගෙන් උපකාර ලබලා අනිත් අය උපකාර කරන්නේ නැත්තම් කෙලෙහි ගුණ මාත්‍රයක් නැත්තම් උන් ඉස්සර හිටියේ මෙහෙමයි අපින් උදව් ලබාගෙන තමයි දැන් ඔහොම ඉන්නේ කියලා එහෙම කියන්න එපා කියනවා. එහෙම හොඳ නෑ කියනවා කියන්නේ. අපිටයි කෙලුනේ උන් තමයි දැන් අහවල් තැන ඉන්නේ කියලා උන්ගේ සම්පතට ඉරිසියා කරන්න එපා කියනවා. ඉරිසියා කරන්නේ නැතුව දොස් කියන්නේ නැතුව මේ මිනිසුන්ගෙන් ඈතට යන්න කියනවා. පිටිපස්සේ යන්න එපා කියනවා. අනේ අනේ කියාගෙන දරුවෝ මැත්තේ නැහෙන්න එපා. උන්ට කෙලෙහි ගුණ නැත්තම්. මව ගුණේ රැකගෙන පිය ගුණේ රැකගෙන ඉන්න තැන හිටපල්ලා. ගෝලයන්ගේ කෙලෙහි ගුණ නැති වුණාට පස්සේ ඍජු ගුරුවරයෙක් විදිහට ගුරු ගුණේ රැකගෙන ඉන්න ඕන. උදාහරණයක් කියනවා නම් අපි ලොකු ස්වාමීන් වහන්සේ ඒ ගුරු ගුණේ රකිනවා. මිත්‍ර ද්‍රෝහි වෙලා නම් බිරිඳ ගියේ. මිත්‍ර ද්‍රෝහි වෙලා නම් ස්වාමියා ගියේ. අනේ අනේ කියලා වැටෙන්නේ නැතුව තමන්ගේ ඍජු ස්ථාවරේ ඉන්න කියනවා. හැබැයි කාරණා දෙකක් කරන්න ඕන. ඉරිසියා කරන්න එපා. බැන බැන යන්න එපා. ඒ හිත ලස්සනයි. දිවිවරු පාළඟ වැටෙනවා කිය. දිවිවරු පාළඟ වැටෙනවා. ඒකයි ගුත්තිල පඬිතුමාට සබ්දෙවිඳ උදව් කළේ. ගුරු ගුණේ හිටියා. ශිල්පවල තියෙන වෙනසක් නෙවෙයි. ගුත්තිල පඬිතුමා යම් ශිල්පයක් දන්නවා නම් මූසිලත් ඒ විදිහටම දන්නවා. ගුත්තිල පඬිතුමාගෙන් වෙන නන්ද පැමිණෙනවා නම් වීණානාදේ මූසිලකිනුත් එනවා. දෙන්නගෙම ශිල්ප සමානයි නම් පඩි එකට දීමේත් වරදක් නැහැ. ඇයි සද්දෙවිඳු ගුරුතුමාගේ පැත්ත ගත්තේ? ගෝලයට කෙලෙහි ගුණ නැහැ. කෙලෙහි ගුණ නැති කෙනාගේ පැත්ත දෙවියෝ ගන්නෙ නැහැ. ශ්‍රියාකාන්තාව සීදේවි කියනවා මම මිනිස්සෙක්ගේ ගෙදරකට අරක් ගන්නවා නම් මම ඉස්සෙල්ලාම බලනවා කියනවා ඒ ගෙදර මිනිස්සුන්ට කෙලෙහි ගුණ තියෙනවද කියලා. කෙලෙහි ගුණ තියෙන තැන මට විමානේ පහළ වෙනවා කියනවා ශ්‍රියාකාන්තාව. ඊට පස්සේ මිනිසුන් ලෙඩ කරන යක්ෂණියන් ඉස්සෙල්ලාම බලනවා කියන්නේ ඒ ගෙදර මිනිස්සු එකිනෙකාට වෛරයෙන් ඉන්නවද කෙලෙහි ගුණ නැද්ද කියලා. කෙලෙහි ගුණ නැත්තම් අරක් ගන්නවා කියන්නේ. පැහැදිලිද කියන්නේ? ඒ නිසා අපි මේ විඳවන්නේ අපේ හිතවල තියෙනම කහට නිසා. ඒ නිසා පින්වතුනි දරුවන් Tamanට එරෙහි වෙද්දී ස්වාමියා බිරිඳ එරෙහි වෙද්දී යහළුවන්ට එරෙහි වෙද්දී තමන්ගේ ගුණේ රැකගන්න උන්ගේ ගුණේ නසාගත්තා කියලා තමනුත් ඒමත් යන්න එපා. ඈතට යන්න කියනවා. කෙලෙහි ගුණ නැති මිනිස්සු සේවනය කළ තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඊට වැඩි හොඳයි කියනවා තනියෙන් ඉන්න එක.